ડિપ્રેશન. ඔගේ කෙලවර සමහර විට තමන්ගේ ජීවිතේ නැති කරගෙන වෙන්න පුළුවන් අපේ මරණය, සීදී නසා ගැනීම. එතකොට දරුවන්ගේ ඒ වගේ ડિප්‍රෙෂන් වල මූලික ලක්ෂණක් තියෙනවනේ. දර කොණ්ඩේ යනවා, ඇස්සට කළු වෙනවා, කෙට්ටු වෙනවා, කණ්ඩ බෑ, කල්පනා කරනවා, නිින්ද යන්නේ නැහැ. දැන් බලන්න ඕනේ මොකක්ද මේකට හේතුව? ડિප්‍රෙෂන් වලට ලොකු හේතුවක් තමයි බලාපොරොත්තුව කියන එක. බලාපොරොත්තු වෙලා ඉන්න දේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මම දැන් මේක තුරුණු සිත හින්දා තරුණ සිත්වල තියෙන ප්‍රශ්නයක් කතා කරන්න. ඔය ලොකු ડિප්‍රෙෂන් තත්ත්වයක් ඇති වෙනවනේ ඔය අර බලාපොරොත්තු වෙන ප්‍රේමය නොලැබුණහම. මේවා තියෙනවන්නේ මේ සමාජ ඕනතර. එතකොට බලාපොරොත්තු වෙච්ච ආදරවන්තයා වන්තිය නොලැබුණහම අපි අර ආදරය කියන්නේ මන්දයි කියලා කියනවනේ සමහර. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අර එකක් මතක තියාගන්න, මේ ලෝකේ අපි හිතන විදිහට හැම එකක්ම වෙන්නේ නැහැ. එහෙමනම් මේක ඉතින් මේ ලෝකේ මට ඕන විදිහට හැම එකක්ම වෙනවද? මේ ලෝකේ මම කැමති විදිහට හැම එකක්ම වෙනවද? මේ හැම එකක්ම පරස්පරයි. මේ නොගැලපීම් සමුදායක් තමයි ගලප ගන්න හදන්නේ. මේ තරුණ දරුවන්ට, අපේ දුවලට පුතාලට තියෙන මේ ගැටලුව ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලේ ඉන්නකොට. සමහර විට ඇති වෙන කෙනෙහිලිකමක් මත, සමහර විට ඇති වෙන ඔය ඕන තරම් අපිට එහෙම දරුවෝ හම්බෙනවා අම්මා තාත්තගෙන් පවා ආදරය අහිමි වෙනවා. එතකොට සමහරක් තාත්තලා කෙලින්ම දරුවගේ මූණට චෝදනා කරනවා. මගේ කියන විදිහටම ඕනනම් අර උඹ මගේ නෙමෙයි කියලා සමහර තාත්තලා කාටද කියන්නේ? දරුවට කියනවා. ඇති ඒ දරුවෝ ડિප්‍රෙෂන් හැදිලා බේරෙනවා. එතකොට සමහර අම්මලා කියනවා සමහර විට පොඩි කාලේ නේ කවුරු හරි අර හදාගන්න දීලා අර වැඩිවියටපත් වුනහම කියනවා උඹ අපේ නෙමෙයි කියලා. එහෙම දරුවෝ මට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඒ දරුවෝ අහනවා කොහොමද හාමුදුරුවනේ දරාගන්නේ? සමහර දරුවෝ අහනවා හාමුදුරුවනේ අම්මා කියනවලු ගෙදරින් ඵලයන් කියලා. කොහොමද හිත හදාගන්නේ? තාත්තා කියනවලු උඹට ඉන්න බැරි නම් ඵලයන් කියලා. මේ හැම තැනම දැවෙන පිච්චෙන ප්‍රශ්න තියෙනකොට අපේ මේ දරුවිය ඇහුවේ ඒක බෙහෙත් ගත්තත් ඒකට ඇබ්බැහි වෙන එක වෙන්නේ. මිනිස්සුන්ට තියෙන්න ඕනේ. මේ පළවෙනි පොයේ දවසේ 26 පළවෙනි අවුරුද්දේ අද දවසේ අවුරුද්ද පටන් අරන් දවස් දෙක ඉවරයි. වැටෙන්න හේතු 1000ක් තියෙන්න පුළුවන්. මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම තේරුම් ගන්න. ඔය අනෙක තුල යැපෙනකන් විතරයි ડિප්‍රෙෂන් තියෙන්නේ. අනෙක මත බලාපොරොත්තු තියාගෙන ඉන්නකන් විතරයි කනගාටුව තියෙන්නේ. වෙනස් වීම කියන එක නම් දරා ගන්න පුරුදු වෙන්නම වෙනවා. මිනිස්සු වෙනස් වෙනවනේ. මට කියන්න කවුද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? කවුද මේ ලෝකේ නැති වෙන්නේ නැත්තේ? ඔය නේ අවුරුදු ගාණක් මේ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන ඉඳලා ඒකේ ප්‍රතිඵලය විවාහය, විවාහයේ ප්‍රතිඵලය දරුවෝ. ඒ විදිහට ගිහිල්ලත් ඔයනේ අනියන් සම්බන්ධතා පවත්තලා විවාහය දෙදරා යනවනේ. දරුවෝ 4-5 දෙනෙක් එක්ක සමහර අම්මලා තනි වෙනවා. මං කියන්නේ අර ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන් ගෙදරදිම නෙමෙයි, ළමයින්ටම නෙමෙයි. මම දැකපු හරි විශේෂ කාරණයක් තියෙනවා. මම මෙහෙන්ද හිටියේ. දරුවෝ 3-4 දෙනෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක්. අර මතකද ලංකාවේ
දැන් නම් සූදු අඩුද මන්ද විවිධ සූදු වර්ග තියෙනවනේ. අර එක එක ගේම් වලට සල්ලි දාලානේ. ඔය ගොඩක් ඔය නේ ඔය රැකියා කරන සමහරු ලක්ෂ ගණන් ණය අරගෙන ඒකට දාන හම්බ කරන එක සූදුවට දානවා. සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ දරුවෝ 4 දෙනෙක් එක්ක ඉන්නේ. ඒ අම්මලාට කොහොම ડિප්‍රෙෂන් එන්න ඕනද? වෙන කිසිම දෙයක් ඔළුවට ගන්න ඕනේ නැහැ. අපේ අම්මයි තාත්තයි නැගිටපු විදිහ හිතන්න. මගේ අම්මා මං හදාගත්ත විදිහ හිතන්න. මගේ තාත්තා මං හදාගත්ත විදිහ හිතන්න. අම්මලාට ડિප්‍රෙෂන් නැහැ විදිහ නැහැ. ඒක අරමුණක් තියෙනවා. වැටෙන්න නෙමේ ඒ අරමුණ තියෙන්නේ නැගිටින්න. ජීවිතේ වැටෙන්න හේතු 1000ක් තියෙනවා. ආර්ථිකමය ප්‍රශ්න. ස්වාමි පුරුෂයා නැති වුණාම නේ ගැහණියෙකුට තනියම ජීවත් වෙන්න අමාරුයි නේ. අසත්පුරුෂ පිරිමින්ගෙන් කොච්චර නොබිනා යෝජනා එනවද? මේවත් දරාගෙන දරුවොත් හදාගෙන කුලී වැඩ කරගෙන රැකී ආරක්ෂා කරගෙන සමිතියට තියෙන පොඩි ණය තුරහක් ගෙවාගෙන ගමේ කඩෙන් බඩට ණයට බඩු අරගෙන පොතට බඩු අරගෙන අපේ ගම්වල එහෙමනේ. ඒ ටිකත් කොහොම හරි ගෙවාගෙන කෝටි ප්‍රසන්න. මොකක්ද ඔය අම්මගේ ඔළුවේ තියෙන එකම දේ මොකක්ද? දරුවෝ ටික ලොකු මහත් කරන එක විතරයි. මතක තියාගන්න. අර හිත ඇත්නම් පත කුඩාද කියන්නේ. හිතමයි පුතේ බලපාන්නේ. එක අරමුණක් මත ධෛර්ය සම්පන්න වෙන්න. එක අරමුණක් මත අදිෂ්ඨානශීලී වෙන්න. ඒ අරමුණට කටයුතු කරන්න. ඒ අරමුණු ජය ගන්න මේ තරුණ මහත්තුරුන්ට මේ පුර 15ක් පොය දවසේ තුරුණන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි